ඔයගොල්ලන්ට මම හිතනවා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. අද මම බෝඩිමේ ඉන්න දවසක්. ඉතින් මම හිතුවා අද දවසේම මම මොකද කරන්න කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. Hi, welcome back to my YouTube channel. ඔන්න ගොඩ දවසකට පස්සේ අද මම බෝඩිමේ තනියම ඉන්න දවසක්. ඉතින් බලමු අද මම මොකද කරන්න කියලා. ඔන්න උදේම බෝඩිමේ ඉන්න මගේ යාළුවෝ දෙන්න ඇවිල්ලා මාව හොයාගෙන ඉතින් ඒ දෙන්නට කිරි ටිකක් දුන්නා. මං නැගිටින්න ටිකක් දවල් වුණ හින්දා මං නැගිටලා මම වොෂ් එකක් දාගත්තා. ඊට පස්සේ මං දැන් උයන්න හදන්නේ. මේ බලන්න මං අලුතෙන් ඒප්‍රන් එකක් ගත්තා. මොකද දැන් දිගටම මම තනියම උයනවනේ. අද මං හදන්නේ ලේසියෙන් හදන මගේ බුරියානි. ඒකට ගොඩාක් වෙලා යන්නේ නැහැ. මම නිතරම වගේ එක හදනවා. මම අද ඔයගලන්ටත් කියලා දෙන්නම් කොහොමද මං ඒක හදන්නේ කියලා. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉතලා ඉන්න. මේ ෆ්‍රෙන්ඩ් එකට නම් මම මාර කැමතියි. ඒක හරිම කියුට්. දැන් වැඩ පටන් ගන්නයි තියෙන්නේ. දැන් වතුර එකක් බීලා ඉන්නවා. මොකද මං තාම මොනවත් කාලා නැහැ. දැන් බුරියානි එක හදලා ඒකම තමයි කන්නේ උදේටයි දවල්ටයි දෙකටම. ඊට කලින් මං ඊයේ කණේට ගිහිල්ලා බඩු වගේක් ගෙනාවා. මොකද මගේ බඩු ටිකක් ඉවර වෙලා තිබුණා. ලබන සතිය උයන්නත් ඕනේනේ. ඉතින් මේ ටික තමයි මම අරගෙන ආවේ. අලයි ලුණුයි ටික මම දාගත්තා. මගේ චූටි බාස්කට් එකක් තියෙනවා. ඒක තමයි දාලා තියන්නේ. දැන් මම මගේ බුරියානි එක හදන්න ඕනි. බඩු ටික අරගත්තා. ලුණු, තක්කාලි, මිරිස්, සුදු ලුණු වගේ පොඩි බඩු වගේක් තමයි මේකට ඕනි. ඔන්න දැන් මම ඒ ටික කපා ගන්නයි හදන්නේ. මෙන්න මේ චිකන් ටික මම කලින් දවසේ රෑ මැරිනේට් කරගත්තා. ඒකට මම කිරි කියන්නේ මුදවපු කිරි 3-5 මිරිස් කුඩු ලුණු ඒ ටික ඔක්කොම දාලා තමයි හදාගත්තේ. එහෙම අනිවාර්යයෙන්ම චිකන් එක හදා ගන්න ඕනි. මොකද එතකොට තමයි බුරියානි එකේ හරිම රහ එන්නේ. දැන් මම තෙල් ටිකක් රත් වෙන්න තියලා අපේ චිකන් ටික මුලින්ම බැද ගන්නවා. චිකන් ටික බැදනකම් පොඩ්ඩක් වහලා තියෙනවා. චිකන් ටික බැදෙනකම් මට තියෙනවා වලට දෙයක් පෙන්වන්න. මම ඊයේ ගියාම තව පොඩි බෝල් එකක් අරගෙන ආවා. වගේම පොඩි ප්ලේට් එකකුත් අරගෙන ආවා. මට එක දේවල් කනකොට එහෙම මට තියෙන එක පිඟානනේ නේ. හින්දා මම තව පිඟානකුත් අරගෙන ආවා. ඔන්න දැන් චිකන් ටික පොඩ්ඩක් බැදලා ඒ ටික අනිත් පැත්ත දාගන්නවා. ඊට පස්සේ මම මේ 3-5 ටිකත් අර පිඟානටම දාලා තියාගන්නවා. මොකද එතකොට ඒක ලේසි මට ඉක්මනටම 3-5 ටික දාගන්න පුළුවන්. 3-5 කාකුඩු මිනිස් කුඩු සාමාන්‍යයෙන් ඔයාලා ගෙදර තියෙන දේවල් ටිකම තමයි මේකට දාන්න ඕනේ. ඊට පස්සේ චිකන් ටික බැදනකම් අපි දැන් හාල් ටික හොදගන්න ඕනි. මේකට ඕගොල්ලෝ නාඩු නැතුව සම්බහාල් එකක් වගේ ගන්නවා නම් තමයි බුරියානි එක ගොඩක් රහ. බාස්මති වගේ ගන්න පුළුවන් නම් හොඳයි. ඒවා ටිකක් ගන්නන්නේ. ඔන්න දැන් චිකන් ටික බැදලා ඉවරයි. ඒ ටික අයින් කරගන්නවා. ඊට පස්සේ ඒ තෙල් එකටම ලුණු, මිරිස්, තක්කාලි මම කපාගත්ත ටිකයි 3-5 ටිකයි ඔක්කොම එකතු කරනවා.
අපි මේකට වතුර ටිකක් එකතු කරනවා. ඊට පස්සේ අර බැඳගත්තු චිකන් ටික ආයේ ඒකට දාලා ටිකක් වෙලා තැම්බෙන්න තියෙනවා. අපේ චිකන් ටික තැම්බෙනකන් භාජන ටික හොදගමු. නැත්තම් තවත් වෙලාවක් යනවනේ භාජන හොදන්න. ඒ හින්දා උයන ගමන්ම භාජන ටිකත් හොදලා ඉවර කරාම මට ලේසි. දැන් මේක ඉදලා තියෙන්නේ. දැන් කරන්න ඕනේ අපි අර හොදගත්ත හාල් එක තියෙනවනේ. අන්න ඒකට මේ ටික දාන එක. ඊට පස්සේ වතුර මදි නම් තව වතුර ටිකක් දාලා රයිස් කුකර් එකට ගහලා තියන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් බත් එක ඉදනකම් අපිට වෙලාව තියෙන හින්දා මම මගේ හැදි වෙලා තියෙන රූම් එක අස් කරන්න තමයි හදන්නේ. මන් දන්නේ මේක මං කොහොම වැඩ කරාද කියලා මේ සතියේ. එක දිගට යුනි යනවා එනවා ඒකේ වැඩ කරනවා. අනිත් දවසේ උදේ යනවා එනවා බඩු ගන්න තැන. ඉතින් ඔන්න අද තමයි මට දවසක් හම්බුනේ පොඩ්ඩක් හරි අස් කරන්න. තිබ්බොත් මෙයා මගේ රූම් එකට පයින්නවා. මගේ මෙන්න මේ බඩු තියෙන චූටි රැක් එකත් පොඩ්ඩක් අස් කරගන්න ඕනේ. ඒකේ තියෙන ඔක්කොම බඩු කඩවලා ඉඩක් නැහැ. ඉතින් මම පොඩ්ඩක් දුවේදී තිබ්බ හින්දා ඒ ටික පිහදාලා ගොඩක්ම මම භාවිතා කරන ක්‍රීම් ටිකයි මගේ මේකප් බඩු ටිකයි උඩින් තියාගත්තා. අනිත් බඩු ටික නම් ඒක හිමම තිබ්බා. මට ඒක අස් කරන්නත් කම්මැලි. කරලා නම් ඉවරයි. දැන් කුණු වතු ගන්න හදන්නේ. මම කොස්සක් ගන්න ඕනේ ඔක්කොටම කලින්. සිකුරාද මම කැම්පස් එකට අරන් ගිය බෑග් එකක් තාම හිමමයි. මම ඒකේ තිබ්බ පොත් ටිකත් එළියෙන් අරන් තිබ්බා. ඔන්න දැන් මගේ කාමරය අස් කරන වැඩ ඉවරයි. ගන්න ගියා. ඉතින් මං ගියා කැලේකට. මම ඊට කලින් ගිහලා තිබ්බේ නෑ. මම පළවෙනි පාට ගියේ මම රැඳගත්ත කියලා ඔයගලට පෙන්නන්න. මං ගියේ කොන්වොකේෂන් එකට අඳින්න මෙන්න මේ ලස්සන රතු පාට ගවුම ගන්න. හැබැයි ඇඳුම් දෙක තුනක්ම ගන්න වුණා ගියාට පස්සේ. මං වැඩියෙන්ම කැමති වුණේ මෙන්න මේ පෙන්සිල් හෝල්ඩර් එකට. ඒක 1200ක් වගේ වුණා. ඒක හරිම කියුට්. මේ බලන්න ඒකේ කෑලි අරින්නත් පුළුවන්. මම දැන් ඒකට ලස්සන පැන්සල් ටිකක් දාන්නයි හදන්නේ. මම තව ගත්තා හීට් පැඩ් එකක්. මොකද මම දේ වගේ මොනවනේ. එතකොට මේස උඩින් තියන්න පුළුවන් නේ. ඊළඟට මම ගත්තා මෙන්න මේ පොඩි රින් එකක්. අපේ අක්කගේ පපාට කොන්නකට මෙන්න මේ වගේ චෝටි අයිටම් ටිකකුත් මම ගත්තා. ඔන්න දැන් මගේ බුරියානි එක රෙඩි. කොහොමද ඒක රහපාටයි නේද? මේ වෙලාවේ මෝරම සූදක් තියෙන්නේ. අනිවාර්යෙන් ඕගොල්ලොත් මේක හදලා බලන්න. පුදුම රහයි මේක. අනික ලේසියෙන් හදාගන්නත් පුළුවන් නේ. ඉතින් මගේ ලන්ච් එක රෙඩි. දැන් කන්න හදන්නේ. ඊට පස්සේ මම කෑවා අයිස්ක්‍රීම් එක. දැන් නැගිටින්න පරක්කු වුණාට මම මගේ වැඩ ගොඩක් ඉවර කරගත්තා. රූම් එක අස් කරා. ඊට පස්සේ ඉවුවා. දැන් මං ඊයේ රෑ නමුත් උපදලින් පාඩම් කරන්නයි ගන්නේ.
ඇත්තටම මම පාඩම් කර කර හිටියේ. හැබැයි ටිකකින් මට හිතුණා මොනවා හරි මූණ ගන්න. මොකද ගොඩ දවසකින් මොනවත්ම කරන්න උනේ නැහැ. ඉතින් මම අර ජැනට් එකේ මං ගාව තිබුණ පැක් එකක් ඒක ගාගෙන ඉතුරු ස්ටඩි ටික කරන්න ගත්තා. හෙට තියෙනවනි ක්විස් එකක්. ඒ වුණාට මම ක්විස් එකට එන පාඩම් ඔක්කොම ෂෝට් නෝට් කරගත්තා. ක්විස් එකට නම් එච්චර ගොඩක් එන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගානක් දෙකක් එන්නේ. හැබැයි මං හිතුවා ඔක්කොම එකපාර ෂෝට් නෝට් කරගන්න එකෙන් ඉස්සරහට තියෙන මිඩ් එකට මට ලේසි වෙයි කියලා. මොකද පාඩම් තුනක් හරි මම ෂෝට් නෝට් කරගෙන තියෙනවනේ. මම පාඩම් කරන්න යූස් කරන ලේසි විදිහ තමා පාඩම කියවලා ඒක අවබෝධ කරගෙන ඒකෙන් ෂෝට් නෝට් එකක් හදාගන්න එක. එතකොට මට ආයි වුණත් ඒක බලලා පාඩම් කරන්න පුළුවන්. නිතරම මගේ මේසට මගේ වතුර බෝතලේ තියන් ඉන්නවා. මොකද වතුර බොන එක ගොඩාක් වැදගත්. දැන් නම් මේක වේලිලා මම එකත් හොදගෙන ටී එකකුත් හදාගෙන ආවා පාඩම් කරන ගමන් බොන්න. දැන් රෑට මම හදාගන්න හදන්නේ බිත්තරයි පානුයි. පාන් පෙති දෙක තුනක් ඉතුරු වෙලා තිබුණා. ඉතින් මම බිත්තර දාලා පානුයි සෑන්ඩ්විච් එකක් වගේ හදන්න තමයි ගියේ. ඒක හදන වෙලේ මට හිතුණා මෙහෙම කරොත් හොඳයි කියලා. මම මුලින්ම බිත්තර ටික දාලා ඒක ටිකක් ඉදෙනකොට පාන් පෙති දෙකත් ඒකෙම තියලා සෑන්ඩ්විච් එකක් වගේ හදාගත්තා. ආයෙත් රෑ වෙලත් මම ඉතුරු වැඩ ටික ඉවර කරා. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. ඉස්සරහටත් මම ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන vlogs ගොඩක් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දැන්ම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.
ඉවර වෙලා මම ගොඩක් රෑ වෙන කලින් නිදාගන්න ගියා. මොකද හෙට උදේම කැම්පස් ඩේ. එහෙනම් හැමෝටම බයි.